ආයුබෝවන් සර්. එන්න. එන්න සර් වාඩි. කාටද බැලුවේ සර් බයික් එක? මට ගන්නේ වයිෆ්ටත් පාවිච්චි කරන්න පුළුවන් විදිහේ ස්කූටර් එකකට යන්න තමයි මගේ අයිඩියා එක. හරි සර්. සර් ඇවිල්ලා තියෙන්නේ හොඳම තැනට. දැනට ස්කූටර් රේන්ජ් එකේ අපි තමයි ඉහළම ඉන්නේ. ස්කූටර් කිහිපයක්ම තියෙනවා සර්. සර්ට ගැලපෙන හොඳම ස්කූටර් එක මොකක්ද කියලා අපි බලමු. ඒකට සර් පොඩි විස්තර ටිකක් අපිට අවශ්‍ය වෙනවා. සර් කොහොමද දැනගත්තේ TVS එක පිළිබඳව? අපි මේක දැනගත්තේ යාළුවෙක්ගෙන්. යාළුවෙක් මාර්කෙන්. හරි. සර් ගන්නේ සර්ටද බයික් එක ගන්න නැත්නම් වයිෆ්ටද? කොහොමද? මට තමයි ගන්න බැරි. සර්ට ගන්න. අපි හිතුවේ දෙන්නටම යූස් කරන්න. දෙන්නටම යූස් කරන්න ගන්න. හරි. සර් ගන්න බලන මොඩල් එක මොකක්ද? ස්කූටර්ස් තියෙනව නේද? හරි ස්කූටර් මොඩල් එකක්. හරි. සර් මෙතනට එන්න කලින් වෙනත් ෂෝරූම් එකකට ගියාද? ඔව්. සර් බලන්නේ කෑෂ් දීලා ගන්නද නැත්නම් ඉන්ස්ටෝල්මන්ට් යන්නද? මෙහෙමයි අපි ලීසින් එක තමයි ඉස්සෙල්ලාම. හරි. ලීසින් ක්‍රමයට. හරි. සාමාන්‍ය සර් ඩවුන් පේමන්ට් එක කීයක් වගේ දාන්න පුළුවන්ද? 80,000 වගේ. 80,000 වගේ දාන්න පුළුවන්. සර් අපි ගාව ස්කූටර් මොඩල්ස් තුනක් තියෙනවා. එකක් තමයි ස්කූටි පෙප් එක. ඒක ගොඩක් ලේඩිස්ලා තමයි යූස් කරන්න තියෙන්නේ. අනිත් එක ඇවිල්ලා විගෝ බයික් එක. ඒක ෆැමිලි බයික් එකක්. මම හිතන විදිහට සර්ගේ ලයිෆ් ස්ටයිල් එකටත් එක්ක සර්ට ගැලපෙනම බයික් එක තමයි එන්ටෝක් රේස් එඩිෂන් එක සර්. සර්ගේ නම දැනගන්න පුළුවන්ද මට? ඔව්. ප්‍රසන්න. මිස්ටර් ප්‍රසන්න දේව. ඔව්. හරි. සර්ගේ කන්ටැක්ට් නම්බර් එක? 077 හරි. 89 166 166 47. 47. සර්ගේ මට ගන්න පුළුවන්ද ලිපිනේ ඇඩ්‍රස් එක? නම්බර 75. හරි. මට දැනගන්න පුළුවන්ද සර් කවද වගේද ගන්න අයිඩියා එකක් තියෙන්නේ? බොහෝ දුරට ඊළඟ මාසෙ වගේ. ඊළඟ මාස. ඔව්. thank you. සර්ගේ අයිඩියා එක ගන්න පුළුවන්ද? මොකද ස්කූටර් මොඩල් එක ගන්න බලාපොරොත්තු වෙන්නේ ලීසින් ක්‍රමයකට හින්දා මට පොඩ්ඩක් ට්‍රිප් එක චෙක් කරගන්න අවශ්‍ය වෙනවා. අපි දැන් සර්ගේ එන්ටෝක් ස්කූටර් මොඩල් එක බලමු සර්. මේක තමයි සර් සිලෙක්ට් කරගත්තු බයික් එක. මේ එන්ටෝක් 125 කියන රේස් එඩිෂන් මොඩල් එක. සර්ට බලා ගන්න පුළුවන් මේ බයික් එකේ 3 ටෝන් කලර් එකක් අපි ලබා දීලා තියෙනවා. බ්ලැක් එක, රෙඩ් එක සහ ග්‍රේ කලර් කියන කලර් එක තමයි අපි ලබා දීමක් කරලා තියෙන්නේ. ඊට අමතරව ලංකාවේ ප්‍රථම වතාවට ස්කූටර් මොඩල් එකට හඳුන්වලා දුන්නේ සිග්නේචර් ඩේ රනින් ලයිට් සිස්ටම් එකක්. මේ බයික් එකේ තියෙන තවත් ෆීචර් එකක් තමයි මේකේ හසාඩ් සිග්නල් ලයිට් එකක් තමයි තියෙන්නේ. ඊට අමතරව මේ බයික් එකේ ස්පෝටි ලුට් මග් ගාඩ් එකක් දීලා තියෙනවා. සර්ගේ සේෆ්ටි එකට මේ බයික් එකේ රොටෝ පෙඩල් ඩිස්ක් බ්‍රේක් එකක් තමයි තියෙන්නේ. මෙතනදී මිස්ටර් බලා ගන්න පුළුවන් ටෙලිස්කෝපික් සස්පෙන්ෂන් පද්ධතියක් තියෙනවා. ඊට අමතරව සර්ට බලා ගන්න පුළුවන් මේ බයික් එකේ ස්පෝටි ලුක් එක වැඩි කරන්න ඩයමන්ඩ් කට් ඇලෝ වීල් එකක් ලබා දීලා තියෙනවා. මේ බයික් එකේ තියෙන තවත් ෆීචර් එකක් තමයි යූස් කරලා තියෙන්නේ ඇරෝ ඩයිනමික් කියන ස්ටයිල් එක. ඊට අමතරව මේ බයික් එකේ ස්පෝටි ලුක් එක වැඩි කරන්න 12 සයිස් එක රෙමෝරා ටයර් එක තමයි යොදාගෙන තියෙන්නේ. සර් බලා ගන්න පුළුවන් මේ බයික් එකේ ඩබල් රෙක්සින් සීට් එකක් දීලා තියෙනවා. ඊට අමතරව ඇතුළත බැලුවොත් මේක ලීටර් 22ක ධාරිතාවකින් යුතු කැබින් එකක් තමයි දීලා තියෙන්නේ. ඊට අමතරව සර්ට අවශ්‍ය නම් ෆෝන් එක charge කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකට අපි අමතරව USB charging port එකක් ලබා දීලා තියෙනවා. ඊට අමතරව සර්ට බලා ගන්න පුළුවන් මේ බයික් එකේ ස්ටයිලිෂ් ලුක් එක වැඩි කරන්න එම්බෝස් ලෝගෝ එකක් තමයි අපි ලබා දීලා තියෙන්නේ. ඊට අමතරව සර් මේ බයික් එකේ තියෙන තවත් ෆීචර් එකක් තමයි සර් සාමාන්‍ය වෙනත් බයික්ස් වල සාමාන්‍ය ෂෙඩ් එකකට ගිහලා සීට් එකේ බැහැලා තමයි මේ පෙට්‍රල් දාගන්න වෙන්නේ. නමුත් මේ බයික් එකේ තියෙන සුවිශේෂී අංගයක් වන්නේ පෙට්‍රල් ටැංක් එක සර්ට සීට් එකේ ඉඳගෙනම ඕපන් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව බුල් හෝන් හැඩති පිලියන් හැන්ඩල් එක මේ බයික් එකේ ස්පෝටි ලුක් එක වැඩි කරන්න හොඳ බීට් එකක් සහිත මෆ්ලර් එකක් සහ සිරීම් අවම කිරීමට කාබන් ෆයිබර්. සර් දැන් Honda Yamaha වගේ ස්කූටර්ස් බැලුවනේ. සර්ට මොකද හිතෙන්නේ අපේ එන්ටෝක් බයික් එක ගැන? අවංකවම කියනවා නම් මම දැක්ක හොඳම ස්කූටර් එක එන්ටෝක් එක. හැබැයි ප්‍රයිස් එක චුට්ටක් වැඩි නේද? සර්ම පොඩ්ඩක් හිතලා බලන්නකො මේ බයික් එකේ ඩිජිටල් මීටර් එකක් ලබා දීලා තියෙනවා. සර්ගේ ෆෝන් එක කනෙක්ට් කරන්න පුළුවන් Bluetooth connectivity එක දීලා තියෙනවා. ෆ්‍රී වයර් එන්ජින් එකක් දීලා තියෙනවා. එහෙම බලනකොට සර් ගෙවන ගානට මේ බයික් එක හොඳටම වටිනවා. ඔව් සර් සාමාන්‍ය රෙජිස්ට්‍රේෂන් එකට වැඩ කරන දවස් 7ක වගේ කාලයක් ගත වෙනවා. සර්ට පුළුවන් නම් ඇඩ්වාන්ස් පේමන්ට් එකක් කරන්න. සර්ගේ රෙජිස්ට්‍රේෂන් එක වැඩ කරන දවස් 4ක් ඇතුළත සර්ගේ අතටම මට ලබා දෙන්න පුළුවන්. ඊට අමතරව සර් ලීසින් ෆැසිලිටි එකත් මට විනාඩි 10න් සර්ට ඇරේන්ජ් කරලා දෙන්න පුළුවන්. මේ
අපි කලින් බලපු ස්කූට එක ජපන් නේද? මැඩම් කලින් බලපු ස්කූට මොඩල් එක ඉන්දියා. දැන් ලංකාවට එන හැම බ්‍රෑන්ඩ් නිව් ස්කූට මොඩල් එකක්ම එන්නේ ඉන්දියාවේ. ඒ බලන්න. සර්ට බයික් එකේ 3 wheel ටෙක්නොලොජි එක සම්බන්ධව තවත් දැනගන්න පුළුවන් මම මේ කියන වීඩියෝ එක පොඩ්ඩක් බලමු. Dylan, smart දවසකට ready. Boss calling. 5 minutes වලින් එන්නලු. Sport mode switch කරමු. Ride එක tough, chunky tires, disc brake ඕනෙමයි. SMS from papa. Smart fun එකට වෙලාව හරි. Navigation එකෙන් තැන හොයාගමු. TVS N-Torq 125, Sri Lanka's first sporty smart scooter. 31st ever features. TVS N-Torq, stun everyone. හරි සර්. අපි එහෙනම් ටෙස්ට් රයිඩ් එකක් බලමු. සර්ගේ ෆෝන් එක මට ගන්න පුළුවන්ද? සර් මේ බයික් එකේ යනකොට සර් බලා ගන්න පුළුවන් සර්ගේ එන්ජින් එක කොච්චර හීට් වෙනවද කියලා. එතකොට අපිට U-turn එක කරනවා නම් සර්ට මේ බොඩි බැලන්ස් ටෙක්නොලොජි එකට තමයි මේ බයික් එක හදලා තියෙන්නේ. ඉතාමත් පහසුවට තමයි මේ බොඩි බැලන්ස් ටෙක්නොලොජි එක දීලා තියෙන්නේ. බ්‍රේක් එකත් ඒ විදිහටම යන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ සර් යන ස්පීඩ් එකේම බ්‍රේක් එකත් ගන්නට මේන්ටේන් කරගෙන යන්න පුළුවන් සර්. මෙතන සර්ට බලා ගන්න පුළුවන් ෆුවල් එක. මෙතන ෆුවල් එක බලා ගන්න පුළුවන් සර් කොච්චර ස්පීඩ් එකකට යනවද කියලා මේ බයික් එකේ බලා ගන්න පුළුවන්. ගොඩක් බැලන්ස් ටෙක්නොලොජි එකට තමයි හදලා තියෙන්නේ සර්. ඒ වගේම සර් සාමාන්‍ය ටයිම් එක බලා ගන්න පුළුවන් සර් මේ බයික් එකේ යනකොට. සර් මෙතනින් බලා ගන්න පුළුවන් සර්. ඔව් මෙතනින් බලා ගන්න පුළුවන් සර් ටයිම් එක. සර්ටයි මිස්ටයි නියමටම ගැලපෙන බයික් එක. එන්න සර් අපි ඇතුළට.
සර්වයි මිස්ටර් අපේ Facebook page එකට ඇඩ් කරන්නද? මේකින් මිස්ටර්යි සර්ටයි අපේ වෙන ප්‍රොමෝෂන් හැම එකම බලා ගන්න පුළුවන්. එන්න. මැඩම් අදම මැඩම්ගේ එන්ටෝක් එක ගෙදර ගෙනියන්න පුළුවන් විදිහට මම හදලා දෙන්නද? මට විනාඩි 10න් ලීසින් ෆැසිලිටි එක ඇරේන්ජ් කරලා දෙන්න පුළුවන්. ඇත්තටම සර් මේ ස්කූටර් එක මාසෙකට 2500ක් විතර අලෙවි වෙන ස්කූටර් එකක්. ලංකාවේ මේ බයික් එකට තියෙන ඩිමාන්ඩ් එකත් එක්ක අපිට ලැබෙන සප්ලයි එක ටිකක් මදි සර්. දැනටම සර් මේ බයික් එක කස්ටමර්ස්ලා කිහිප දෙනෙක් බලලා තියෙනවා. අදත් කස්ටමර්ස්ලා කිහිප දෙනෙක් බලන් ඉන්නවා මේ බයික් එක ඕඩර් කරගන්න. සර්ට පුළුවන් නම් 10000 ඇඩ්වාන්ස් එකක් කරලා සර්ගේ බයික් එක බුක් කරගන්න. මේ 7000ක් විතර තියෙනවා හැබැයි. කිසිම ප්‍රශ්නයක් නැහැ සර්. රුපියල් 7000ක් ගෙවීමක් කරලා සර්ගේ බයික් එක බුක් කරගන්න. දැනට 7000ක් වගේ තියෙනවා. හරි සර්. එහෙනම් ඔයා බයික් එක බුක් කරන්න. අනිවාර්යයෙන් සර්. මගේ පැත්තෙන් සර්ට බයික් එක බුක් කරලා දෙන්න. මොන හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් මෙතන මේ ලීෆ්ලට් එකේ මගේ නම්බර් එක තියෙනවා. ඕනම වෙලාවක මේක කන්ටැක්ට් කරලා සර්ට අමතන්න පුළුවන්. මං කෝල් කරනවා. Sure sir. Okay? Thank you. Thank you very much. Good morning sir. මම TVS එකේ චරිත් කතා කරන්නේ. මැඩම් බලපු කලර්ස් වලින් ස්කූටර් එක අපි රෙඩි කරලා තියෙන්නේ. සර් උදේ දෙන්නේ හවස දෙන්නේ. හවස එන්න. හරි sir. Thank you. කොහොමද මැඩම්? ඔන්න කෝල් කරා අපි ආවා. සර්ගේ බයික් එකත් රෙඩි කරලා තියෙන්නේ. ඩොකියුමන්ට්ස් ටිකත් රෙඩි කරලා තියෙන්නේ. සයින් කරලා සර්ට බයික් එක අරන් යන්න පුළුවන් විදිහට අපි ඇරේන්ජ් කරලා තියෙන්නේ. ඔයගොල්ලෝ කියපු විදිහට සල්ලි ටික මෙතන තියෙනවා. සර් මම සර්විස් එක ගැන සාමාන්‍යයෙන් කියනම් බයික් එකේ කොහොමද වෙන්නේ කියලා. මේක තමයි සර් වොරන්ටි බුක් එක. අනිවාර්යෙන් සර්ගේ බයික් එක සර්විස් එකට යනකොට මේ වොරන්ටි බුක් එක අරන් යන්න ඕනේ. මෙතන තියෙනවා අපේ මේන් සර්විස් සෙන්ටර් එකේ නම්බර් එක. සර් මෙතන කතා කරලා බුකින් එකක් දාගන්න පුළුවන්. ඊට අමතරව සර් මෙතන තියෙනවා සර්ගේ බයික් එකට අදාළ වොරන්ටි එක. කිලෝමීටර් 61000ක් නැත්නම් අවුරුදු 5ක වොරන්ටි එකක් සර්ගේ බයික් එකට ලබා දෙනවා. ඊට අමතරව මම කියන්න කොහොමද සර්ගේ සර්විස් එක කරන්න තියෙන්නේ කියලා. පළවෙනි මාසය ඇතුළත කිලෝමීටර් 500ක් හෝ 600ක් සර්ගේ බයික් එක දුවලා තිබුණොත් අනිවාර්යෙන් සර්විස් එකට දාන්න ඕනේ. එහෙම නැතුව කිලෝමීටර් ගාන ඇචීව් කරන්නේ නැතුව මාස කම්ප්ලීට් කරලා තිබුණොත් අනිවාර්යෙන්ම සර්විස් එකට දාන්න අවශ්‍යයි සර්. ඒ වගේම සර් දෙවෙනි සර්විස් එකත් කරන විදිය මේ බුක් එකේ සටහන් කරලා තියෙනවා. ඒ කිලෝමීටර් 2500 3000 අතර. ඊට අමතරව සර් මෙන්න මේකේ මේන්ටේන් ෂෙඩියුල් එක දීලා තියෙනවා. සර්ගේ බයික් එක කොහොමද මේන්ටේන් කරන්නේ, හොඳට පවත්වාගෙන යන්නේ කොහොමද කියලා සියලුම විස්තර මේ බුක් එකේ අපි සටහන් කරලා තියෙනවා. බයික් එක පදිනව විතරක් නෙමෙයි මේ වගේ දේවල් දැනගන්න එකත් ලොකු දෙයක්. අනිවාර්යයෙන්ම සර්.
මේ බුක් එක තියාගන්න සර්. සර්ට ඩොකියුමන්ට් සයින් කරන්න දෙන්න තමයි තියෙන්නේ. මට පුළුවන් නම් සර් මෙතන සයින් එකක් දාලා දෙන්න. කොතින්ද දෙන්නේ? ඉතින් සයින් එකක් දාන්න. මම මෙතන සයින් එකක් දාලා දෙන්න ගැරන්ටි විදියට. Thank you. සර් සිලෙක්ට් කරපු බයික් එක මැඩම්ගේ කලයක අවශ්‍ය විදියට නියමාකාරයට අපි බයික් එක රෙඩි කරලා තියෙන්නේ සර්. thank you චරිත. You are welcome. සර් බයික් එක රෙඩි අපි උඩ බලමු සෙට් කරමු. ෂුවර්. Thank you. එහෙනම් සර් සුබ වතනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට අපිත් එක්ක එකතු වෙයි කියලා. බොහොම ස්තුතියි. අනිවාර්යයෙන්. Thank you sir. Thank you. good morning sir. මම TVS එකෙන් කතා කරන්නේ. සර්ගේ රෙජිස්ට්‍රේෂන් එක ඇවිල්ලා තිනවා ගන්න පුළුවන්. okay sir, thank you. bye. සර් කොහොමද ස්කූටර් එක? කතා දෙකක් නෑ. ජීවිතේම බැරි. අනිවාර්යයෙන්ම සර්ට මම කෝල් කරේ සර්ගේ ස්කූටර් එකේ රෙජිස්ට්‍රේෂන් බුක් එකයි නම්බර් ප්ලේට් එකයි ඇවිල්ලා තියෙනවා. දැන් ඒක සර්ට කලෙක්ට් කරගන්න පුළුවන්. මේක ඇවිල්ලා සර්ගේ බයික් එකේ නම්බර් ප්ලේට් එක. ඊට අමතරව සර් රෙජිස්ට්‍රේෂන් බුක් එකත් අපිට හම්බෙලා තියෙනවා. මේක තමයි රෙජිස්ට්‍රේෂන් බුක් එක. මේකේ සර් නම්බර් ප්ලේට් එකයි රෙජිස්ට්‍රේෂන් බුක් එකයි ගත්තයි කියලා පොඩි සයින් එකක් ලබා දෙන්න. එතන මාක් එකක් දාන්න. Thank you very much. Hello sir, මම TVS එකේ චරිත් කතා කරන්නේ. චරිත් එයා පොඩි ගමනක් ගියා. ට්‍රැෆික් එක වැඩි නිසා දැන් බයික් එකේමයි ගමන. මොකද්ද කියන්න ඕනේ? බයික් එකේ ෆස්ට් සර්විස් එකක් දැන් ළඟයි නේද මිස්? සර්ට කියන්න බුකින් එකක් දාලම එන්න කියලා මම දීපු හොට්ලයින් නම්බර් එකට. ඒ වගේම මැඩම් අපේ ප්‍රොමෝෂන් එකක් තියෙනවා. බයික් එකක් ගන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් අපිට හඳුනලා දුන්නොත් අපි වටිනා gift voucher එකක් මැඩම්ට ලබා දෙනවා. එහෙමද? බයික් එකක් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් හම්බුනොත් කියන්නම්කෝ මං. අනිවාර්යයෙන් මිස් මැඩම්ගේ බයික් එක ආසාවෙන් බලපු කෙනෙක් හරි බයික් එකක් නැති කෙනෙක් හරි ඉන්නවනම් මම දුන්න නම්බර් එකට කෝල් එකක් දෙන්න. මම අනිවාර්යයෙන්ම ඒ කස්ටමර්ත් එක්ක කතා කරන්න. thank you ඔයාට. ඔයා ගොඩාක් අපිට උදව් කරා. Thank you madam. Hello, good morning Mr. Deepa. Good morning. මම TVS එකෙන් චරිත් කතා කරන්නේ. රුවන්ගේ මැඩම් තමයි සර්ගේ නම්බර් එක දුන්නේ. දැනගන්න හම්බුණා සර් ස්කූටර් බයික් එකක් බලනවයි කියලා. ඔව් චරිත්. මට ස්කූටර් එකක් ගන්න ඕන. මම කොහෙට දෙන්න ඕනේ? සර් එන්න ඕනේ අපේ TVS showroom එකට. හරි චරිත්. මම සෙනසුරාදා උදේ 10 වෙනකොට එනවා. හරි සර්. Thank you. Okay චරිත්.